අපි මේ වීඩියෝ එකකින් අද කතා කරන්න හදන්නේ විදුලි චුම්බක පාඩමේ අවසාන කොටස පරිණාමක. එදිනෙදා අපිට පරිණාමක මගතොටේ යනකොට විවිධ විදුලි උපකරණවල පරිණාමක ගොඩාක් පාවිච්චි වෙනවා. මෙන්න මේ පරිණාමකවල ක්‍රියාකාරීත්වය ගැන අපි සලකලා බලමු. පරිණාමකයක් වැඩ කරන විදිහ ඉගෙන ගන්න කලින් පුතේ පොඩි තියෙනවා ඇටෝමක් මේක ක්‍රියාත්මක කරලා මේ ඇටෝම අපි පරිණාමයේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගමු. මෙතෙන්දී පුතේ මෘදු යකඩ මිටියකට කොයිල් කම්බි දඟර දෙකක් ඔතලා තියෙනවා. හරිද? මේකේ මේ අපි ප්‍රාථමික දඟරේ හිතීක කියලා හඳුන්වන්න පුළුවන් මේ දෙක. ප්‍රාථමික එකේට පුතේ දාලා තියෙනවා බැටරි සහ ස්විච් එකක්. හරිද? ඊට පස්සේ ද්විතීකයට අපි සම්බන්ධ කරලා දෙනවා ගැලනෝමීටරයක්. මේ මෙයා පුතේ පරිවර්ණය කළාද කම්බි. එතකොට මේ ප්‍රාථමිකයට එහෙම අපි විදුලිය ලබා දුන්නා මේ විදුලිය මේ යකඩේ ගෑවිලා මේකට ගමන් කරන්නේ නැහැ. හරිද? ඒක නිසා මේ විදුලිය මේක ඇතුලේ යනවා මිසක් එළියට ගමන් කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එහෙනම් පුතේ මෙතන අපි කරන්නේ ස්විච් එක මේ ප්‍රාථමිකයේ ස්විච් එක ඔන් ඔෆ් කරලා ගැලනෝමීටරයේ උත්ක්‍රමණය වීම පරීක්ෂා කරනවා. හරිද? අපි ඔය පරීක්ෂණය මේ විදිහට පොඩි ඇටෝමකින් කරලා පරීක්ෂා කරමු. එහෙනම් මෙන්න දින අපේ ප්‍රාථමිකයේ හිතීකය ප්‍රාථමිකයට තමයි මේ කෝෂ සහ ස්විච් එක සම්බන්ධ කරලා තියෙන්නේ. හිතීකයට ගැලනෝමීටරේ සම්බන්ධ කරලා තියෙනවා. හරිනේ? දැන් අපි උදේ මේ ප්‍රාථමිකයට ලබා දෙන විදුලිය ඔන් ඔෆ් කරලා මේ හිතීකයේ බලනවා උත්ක්‍රමණය. එහෙනම් මෙන්න ඔන් කරනවා. ඕෆ් කරනවා. ඔන් කරනවා ඕෆ් කරනවා. අන්න පුතේ දැන් මොකුත් උත්ක්‍රමණයක් නැහැ ඕෆ් කරද්දී ඔන් කරද්දී අන්න උත්ක්‍රමණයක් වෙනවා. ඒ කියන්නේ විදුලි ධාරාවක් හට ගන්නවා හිතීකේ නේද? ඕෆ් කරනවා. එතකොටත් විදුලි ධාරාවක් ඇති වෙනවා. හැබැයි ඔන් කරද්දී විදුලි ධාරාව ඇති වෙන පැත්තට නෙමෙයි ඕෆ් කරද්දී තියෙන විරුද්ධ පැත්තට. ධාරාවේ පැත්ත දිශාව වෙනස් වෙනවා නේ මේ. හරිද? ඒ වගේම පුතේ මං ඔන් කරගෙන ඉදිද්දී අන්න එතකොටත් විදුලි ධාරාව හිතීකේ ඇති වෙන්නේ නැහැ මේ. මං දැන් ඔන් කරගෙන ඉන්නේ. හරිද? ඕෆ් කරද්දී ඇති වෙනවා. හරිද? ඒ කියන්නේ ඔන් කරද්දී සහ ඕෆ් කරද්දී විතරයි විදුලි ධාරාව හිතීකේ ඇදෙන්නේ. අපි බලමු මෙතෙන්දී මොකද්ද වෙන්නේ කියලා. මෙතෙන්දී පුතේ මෙතන ස්විච් එක ඔන් කරද්දී වෙන්නේ මේක මත විදුලි ධාරාවක් ඇති වෙනවා ගමන් කරනවා. එතකොට පුතේ අපි දන්නවා විදුලි ධාරාව ගමන් කරද්දී මේකෙන් ඇති කරනවා විද්‍යුත් චුම්බකත්වය නිසා චුම්බක ක්ෂේත්‍රය. ඒ චුම්බක ක්ෂේත්‍රය මේක මත බලපානවා. ප්‍රාථමික දඟරෙන් ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය හිතීකයේ මත බලපානවා. අන්න චුම්බක ක්ෂේත්‍රයක් නැතුව තිබිලා ඇති වුණා. එතකොට මේකේ මේ දඟරේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් විදුලි ධාරාවක් ඇති වෙලා අන්න කටුව චලනය වෙනවා. එහෙනම් අපි බලමු ඔන් කරපු ගමන් අපි හිතමු කටුව මේ පැත්තට ගමන් කරා. එහෙනම් විදුලි ධාරාව A ඉඳන් B ට ගමන් කරනවා කියලා හිතමු. මෙහාට යනවා කියලා හිතමු. ඊට පස්සේ අපි ඔන් කරගෙන ඉන්නවා. එතකොට විදුලි ධාරාවක් මේක ඇති වෙන්නේ නැහැ. අන්න ඕෆ් කරද්දී අන්න මේක මත බලපාන චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවා. එතකොට විදුලි ධාරාවක් හැදෙනවා. හැබැයි අනිත් පැත්තට හැදෙන්නේ. ඒක නිසා තමයි කටුව මේ පැත්තට යන්නේ. එහෙනම් ප්‍රාථමික දඟරයෙන් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනකොට නැති වෙනකොට ආන්ගේ වෙනසකට ලක් වෙනකොට තමයි හිතීකේ විදුලි ධාරාවක් ඇති කරන්නේ. හැබැයි ඒ වගේ මේකේ දිශාව ඇති ඔන් කරනකොට ඇති වෙන දිශාව නෙමෙයි ඔෆ් කරනකොට ඇති වෙන. දිශාවක් මාරු වෙනවා. නම් මුලින්ම ඔන් කරද්දී A ඉඳන් B ට ගියා නම් ඊළඟට විදුලිය යන්නේ ඔෆ් කරද්දී B ඉඳන් Aට. හරිද? එහෙනම් ප්‍රාථමික දඟරේ මගින් හිතීකයේ මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ වෙනසක් වුණොත් අන්න විද්‍යුත් ධාරාවක් ප්‍රේරණය වෙනවා. එහෙනම් පුතේ ඕක සිද්ධ වෙන්න මේ වගේ බැටරියකින් නම් ස්විච් එක ඔන් ඔෆ් කරන්න ඕනේ. ඒ කියන්නේ ධාරාව වෙනස් කරන්න ඕනේ. ඕකට අපි ඔය ස්විච් එකයි කෝෂයයි අයින් කරලා මෙන්න මේ ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝවක් මේ පරිපථයට දැම්මොත් මේක කැරකෙද්දි පුතේ අපි දන්නවා ප්‍රත්‍යාවර්තක ධාරාව. ඒ කියන්නේ මේකේ ධාරාව පැති මාරු කරනවා. එතකොට අපි දන්නවා ධාරාව පැත්ත මාරු කරෙද්දී චුම්බක ක්ෂේත්‍රයේ පැත්තත් වෙනස් වෙනවා. එහෙනම් මේක මත බලපාන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාරු වෙනවා. හරියට නිකන් විදුලිය ඇති නැති වුණා වගේ තමයි.
එතකොට පුතේ මේක එක දිගට විදුලි ධාරාවක් අපට ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්දි පුතේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් ලබා දුන්නාම මෙතනිනු ඒ විදිහම ප්‍රත්‍යාවර්තක ධාරාවක් ඇති කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් පුතේ ට්‍රාන්ස්ෆෝමර් එක පරිණාමක වැඩ කරන්නේ විචලනය වෙන මේ වගේ බැටරි කරන්ට් එකකින්. DC කරන්ට් එකකින්. නැත්තම් මේ වගේ ප්‍රත්‍යාවර්තක ධාරාවකින් තමයි පරිණාමක වැඩ කරන්නේ. ඒ කියන්නේ බැටරි එකකින් කරන්ට් එක එක දිගට දුන්නට මේ පරිණාමයක් වැඩ කරන්නේ. එහෙනම් කොහොමද වැඩ කරන්නේ? මේ වගේ ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝකින් නැත්නම් ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාවකින් හෝ විචලනය වෙන අර්ධ ධාරාවකින් තමයි මේ පරිණාමකයක් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එකක් මතක තියාගන්න. පුතේ පරිණාමකයක පරිවර්තන සංකේතය තමයි මේ ප්‍රාථමික දඟලේ ඉතිකේ කියලා හිතනද මේ ඉරි වලින් නිරූපණය වෙන්නේ මෘදු යකඩ කියලා අපි කියනවා. එහෙනම් මෙන්න පරිණාමකයක පරිවර්තන සංකේතය. හරිද? ඊළඟට පරිණාමකයක් නිර්මාණය කිරීම. එතෙන්දි පුතේ පරිණාමකයක් හදලා තියෙනවා. මෘදු යකඩයක් අරන් ඒකේ කොයිල් තමයි යොදලා තියෙනවා. මේකෙදි පුතේ මේකට අපි කියනවා ප්‍රාථමික දඟලේ මේක ද්විතීකය. මේක ප්‍රාථමිකින්ද P, ද්විතීකින්ද S, ප්‍රයිමරි සෙකන්ඩරි කියලා හඳුන්වනවා PS කියලා. මෙන්න පුතේ මෙතෙන්ද දීලා තියෙනවා ප්‍රත්‍යාවර්තක ධාරා විදුලි හැබැයි දීලා තියෙනවා. එහෙනම් විදුලි ධාරාව මෙතනින් එක දිගට ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්ද ප්‍රත්‍යාවර්තක AC දුන්නොත් මෙතනින් එන්නේ AC කරන්ට් එකම තමයි. මෙතන AC කරන්ට් එක ගන්න උපකරණේ තියෙනවා. හරි. මෙතන ප්‍රාථමිකයේ පුතේ දඟලේ වට ගන්න සහ ද්විතීකයේ වට ගන්න. අන්න දඟලේ වට ගණන් වෙනස් වෙනකොට විභවාන්තරය වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමිකයේ ලබා දෙන විභවාන්තරයේ ද්විතීකයේ විභවාන්තරය වෙනස් වෙනවා. එහෙනම් ඇත්තට පරිණාමකයකින් ඕගේ වෙනස තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ප්‍රාථමිකයේ වට ගන්න වැඩි වෙලා ද්විතීකයේ වට ගන්න අඩු වුණොත් අන්න විභවාන්තරය අඩු කරගන්න අපිට පුළුවන්. අපි කියනවා අවකර පරිණාමක කියලා. ගමේ ට්‍රාන්ස්ෆෝමර් එහෙම එකක් නේ. ඊළඟට මේ ප්‍රාථමිකයේ වට ගන්න අඩු වෙලා ද්විතීකයේ වට ගන්න වැඩි වුණොත් අපිට පුළුවන් විභවාන්තරය වැඩි කරගන්න. අවුට්පුට් එක වැඩි කරගන්න පුළුවන්. අපි කියනවා අධිකර පරිණාමක කියලා. ඔය විදුලි බලාගාරවල ඒවා පාවිච්චි කරනවා නේ. හරි. එහෙනම් ඔන්න අධිකර සහ අවකර පරිණාමක. එහෙනම් පුතේ මේ වගේ මේ දඟල දෙකේ වට ගන්න සහ විභවාන්තර අතර සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය මේක මතක තියාගන්න ඕනේ. ප්‍රාථමිකයේ වට ගන්න බෙදීම ද්විතීකයේ වට ගන්න සමාන වෙනවා. ප්‍රාථමිකයේ විභවාන්තරයේ බෙදීම ද්විතීකයේ විභවාන්තරයේ. එහෙනම් මේකෙන් පුතේ මේ රාශි 4න් 3ක් දීලා එකක් 6යි. ඊට පස්සේ ඉතින් හරක් ගුණිත දාලා උත්තරේ ගන්න තියෙනවා. ඒ වගේම තවත් එකක් බලා ගන්න පුතේ. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරය ගත්තොත් කාර්යක්ෂමතාව 100%ක් නෑ. ඒ කියන්නේ ප්‍රාථමිකයේ ජවය ද්විතීකයේ ජවයට සමාන නම් එහෙම ට්‍රාන්ස්ෆෝමර් මේ ලෝකේ නෑ. අපි හිතමු එහෙමයි කියලා. අපි කියනවා ඒ වගේ ඒවට පරිපූර්ණ පරිණාමකයක් කියලා. එනම් කාර්යක්ෂමතාව 100%. ඒ කියන්නේ මේ දෙකේ ජවයන් සමානයි. එහෙනම් අපි දන්නා නේද P සමානයි VI. ක්ෂමතාව ජවය සමානයි VI කියලා දන්නවනේ. එහෙනම් ඒක මේකට දැම්මොත් මෙතන VI මෙතන VI ට සමානයි. ප්‍රාථමිකයේ VI V වැඩි කිරීම I, ද්විතීකයේ V වැඩි කිරීම I ට සමානයි. එහෙනම් අපිට මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රාථමිකයේ ධාරාව IP, ද්විතීකයේ ධාරාව IS. එහෙනම් VP IP සමානයි VS IS. එහෙනම් මේකෙද පුතේ ගණන් හදන්නේ. එහෙනම් මේ සමීකරණය සහ මේ සමීකරණයත් හොඳට මතක තියාගන්න. ඔන්න තවත් සමීකරණ එකක් එකතු වෙනවා ඔයාලට මතක තියාගන්න. එහෙනම් මේ දෙකෙනුත් ගණන් හදන්නේ. සමහරවිට මෙතෙන්දි v හොයාගන්න මෙතන ඕන වෙයි. ඒ කියන්නේ මේ සමීකරණ ආදේශ කරලා v හොයාගෙන ඒ උත්තරේ මේකට දාලා සමහරට උත්තරේ ගන්න වෙයි. i හොයන්නේ වෙයි. එහෙනම් පුතේ මෙන්න තියෙනවා පැවරුමේ අන්තිමට ගණන් ටිකක්. මේ ගණන් මේ සමීකරණ දාලා තමයි හදන්න තියෙන්නේ. ඔයාලා මේක කරන්න මම උත්තර පස්සේ කියලා දෙන්නම්. හරිනේ? අඩුපාඩු සම්පූර්ණ